අපි බලමු දැන් කොහොමද deep eval කියන framework එක use කරලා test case එකක් create කරගන්න සහ run කරන්න කියන එක. ඊට කලින් අපි අපේ machine එකේ configure කරගන්න ඕනි සහ අපි double check කරගන්න ඕනි දේවල් කීපයක් තියෙනවා. අපි ඒ ටික බලමු මුලින්ම. පළවෙනි එක තමයි Olama කියන tool එක ඔයාගේ machine එකේ run වෙන්න ඕනේ. ඒක ඔයාලට චෙක් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාගේ මැෂින් එක රීස්ටාර්ට් වෙනකොට නැත්නම් මැෂින් එක රීස්ටාර්ට් එකේදී මෙන්න මේ ඔයාලා කියන tool එක by default run වෙනවා. ඒක ඔයාලට චෙක් කරගන්න පුළුවන් මෙතන task manager එකට ගියාට පස්සේ ඔයාගේ මෙතන ඔයාලා කියන tool එක run වෙන එක ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම run වෙන්නේ නැත්නම් ඔයාලට තියෙන අර normal program එකක් open කරන විදිහටම ඔයාලා කියලා search කරලා මෙන්න මේ tool එක open කරගන්න එක. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි run LLMA 3.2. LLMA 3.2 කියලා කියන්නේ අර අපි කලින් ඩවුන්ලෝඩ් කරගත්ත මොඩල් එක. මෙන්න මේ මොඩල් එක run වෙන්න ඕනේ වගේ මැෂින් එකේ. ඒක අපිට චෙක් කරගන්න පුළුවන් PowerShell window එකක් අරගෙන. ඔයාලට පුළුවන් ටයිප් කරන්න ඔලාමා PS කියලා. මෙන්න මේ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ empty record එකක් නම් එන්නේ. ඒ කියන්නේ තවම ඔයාගේ මැෂින් එකේ මොකුත් මොඩල් එකක් run වෙන්නේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. දැන් අපි බලමු අපේ රන් කරන්න පුළුවන් මොඩල්ස් මොනවද තියෙන්නේ කියලා. අපිට පුළුවන් බලන්න ඔලාමා ලිස්ට් කියලා ටයිප් කරොත් එයාලා පෙන්නනවා ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන මොඩල්ස් මෙන්න මේ මොඩල්ස් ඩවුන්ලෝඩ් කරලා දෙනවා. ඔයාට මේ ඕන රන් කරන්න පුළුවන් කියලා කියනවා. දැන් මට මේකෙන් රන් කරන්න ඕනේ LLMA 3.2 කියන එක. මම මේක රන් කරන්නේ මෙන්න මෙහෙම. ඔලාමා run LLMA 3.2 කියලා එන්ටර් කරනවා. එතකොට මේ මම සිලෙක්ට් කරපු LLMA 3.2 කියන මොඩල් එක රන් වෙනවා. අන්න දැන් LLMA 3.2 කියන මොඩල් එක රන් වෙනවා. දැන් ආපහු ඔයා අලුත් PowerShell window එකක් අරගෙන ඔලාමා PS කියලා ටයිප් කරොත් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර කලින් අපිට entry record එකක් ආපු table එකේ දැන් පෙන්නනවා මෙන්න මේ වගේ record එකක්. ඒ කියන්නේ යාලා කියනවා දැන් මෙන්න මේ LLMA 3.2 කියන මොඩල් එක රන් වෙනවා කියලා ඔයාගේ machine එකේ. හරි. ඒකත් හරි. ඊට පස්සේ අපිට DPWell project එකක් create කරන්න තියෙනවා. DPWell project එක create කරන්න කලින් ඔයා check කරගන්න ඕන දෙයක් තමයි ඔයාගේ machine එකේ Python කියන tool එක Python කියන programming language එක install වෙලා තියෙන්නේ කියන එක. ඒක ඔයාලට බලන්න පුළුවන් command prompt එකක් අරගෙන Python version කියලා type කරාම ඔයාලට Python version එකක් පෙන්නනවා නම් මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඔයාගේ machine එකේ Python install වෙලා තියෙනවා. ඔයාලට මෙහෙම Python version එකක් පෙන්වන්නේ නැත්නම් ඔයා කරන්න ඕනේ දේ තමයි ඔයා යන්න ඕනේ python.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ මෙන්න මේ තියෙන download කියන section එකෙන් ඔයාගේ operating system එකට අදාළ ෆයිල් එක download කරලා install කරගන්න ඕනේ. මම දැන් මෙතන Windows ගත්තොත් Windows වල ඔයාට අවශ්‍ය ෆයිල් එක මෙතනින් download කරලා ඒක install කරගන්න ඕනේ. මුලින්ම Python install කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි ඔයාලට මම මුලින්ම කිව්වා DPWell කියලා කියන්නේ Python native evaluation framework එකක් කියලා කිව්වා. ඒ කියන්නේ DPWell එක වැඩ කරනවා නම් අපිට අපි Python කියන දේ අපේ machine එකේ තියෙන්නම ඕන. හරි. Python install කරගත්තට පස්සේ සහ අර අපි කලින් කතා කරපු මෙන්න මේ steps ටික verify කරගත්තට පස්සේ double check කරගත්තට පස්සේ දැන් ඔන්න අපිට DPWell project එකක් create කරන්න පුළුවන්. මේ බලන්න මම මේ create කරන විදිය මම මේකට use කරන්නේ Visual Studio Code කියන tool එක. VS Code කියන tool එක. ඒකත් ඔයාලා ගාව නැත්නම් ඔයාලට පුළුවන් VS Code download කියලා search කරලා මෙන්න මෙතනින් ඔයාලට VS Code tool එක download කරලා install කරගන්න පුළුවන්. මේ tool එක තමයි අපේ මෙන්න මේ test case එක ලියන්න නැත්නම් DPWell project එක create කරන්න use කරන්නේ. හරි. මම VS Code tool එක open කරනවා. මේ විදිහට. ඊට පස්සේ මම මේකේ අලුත් project එකක් හදනවා. file open folder මම මේකේ downloads වලට ගිහලා අලුත් project එකක් හදනවා. new folder එකක් මම හදනවා. folder DPWell කියලා. හරි. මේක මම select folder කරලා open කරනවා. මේක තමයි අපේ project එක. දැනට මොකුත්ම නැහැ මේක empty project එකක්. ඊළඟට අපි මුලින්ම කරන්න ඕනේ දේ තමයි මෙන්න මේ DPWell කියන අපි අර හදාගත්ත empty folder එකට නැත්නම් අපේ project එකට DPWell install කරගන්න ඕනේ. DPWell කියන framework එක install කරගත්තට පස්සේ තමයි අපිට ඒක DPWell project එකක් විදිහට convert වෙන්නේ. ඒකට මම කරන්නේ මෙන්න මෙතනින් terminal කියන option එක click කරලා new terminal කියන option එක ගන්නවා. ඔයාලට DPWell install කරන්න කලින් කරන්න ඕනේ steps 4ක් තියෙනවා. මේවා මම මේක slide එකට ගියොත් මම slide එකේ දාලා තියෙනවා. මම මේ ටික Google document එකකට දාලා මේ වීඩියෝ එකේ යටින්
ලින්ක් එකක් විදිහට දාලා තියෙනවා. මයාට ඒ ડોකියුමන්ට් එක කොපි කරගන්න පුළුවන්. මෙන්න මේ ස්ටෙප්ස් 4 ඔයා ටර්මිනල් එකේ රන් කරගන්න ඕනේ. අපි 1 by 1 රන් කරගමු. මෙන්න මේ ස්ටෙප්ස් 4 රන් කරාට පස්සේ ඔයාලට DP1 ප්‍රොජෙක්ට් එකක් ඔයාගේ මැෂින් එකේ නැත්නම් ඔයාගේ VS Code tool එකේ හදා ගන්න පුළුවන්. මම VS Code tool එකට ගිහිල්ලා මගේ පළවෙනි line එක මෙන්න මෙතන තියෙන පළවෙනි මෙන්න මේ line එක copy කරලා මෙතන paste කරලා enter කරනවා. මේකෙදී ඇත්තටම වෙන්නේ පළවෙනි step එකේදී වෙන්නේ අපි virtual environment එකක් create කරන එක තමයි කරන්නේ. අපේ project එක create කරන virtual environment එකක් create කරන එක තමයි මෙතනදී කරන්නේ. හරි. ඊට පස්සේ මම දෙවෙනි step එක execute කරනවා. මෙන්න මේ දෙවෙනි code line එක මම මේක copy කරලා terminal එකේ දාලා enter කරනවා. දෙවෙනි step එකේ වෙන්නේ ඇත්තටම අපි අර create කරපු virtual environment එක active කරන එක තමයි දෙවෙනි step එකේදී වෙන්නේ. ඊළඟට අපිට තියෙන තුන්වෙනි step එකේ තමයි අපි අර DPWell කියන framework එක අපේ project එකට install කරගන්න. මම මේක copy කරලා මෙතනින් paste කරලා enter කරනවා. මට මෙන්න මේ වගේ progress එකක් බලා ගන්න පුළුවන් DPWell කියන framework එක install වෙනකොට ඒකට පොඩි වෙලාවක් ගනි installation එක සම්පූර්ණයෙන්ම complete වෙනකම් එන්න. හරි. දැන් ඔන්න DPWell install වුණා. ඊළඟට අපිට තියෙන්නේ DPWell වලට අමතරව තව අපි install කරගන්න ඕන දෙයක් තියෙනවා අපේ project එකට. ඒක තමයි Ollama කියන දේ අපි install කරගන්න ඕනේ. නැත්නම් මේ Ollama කියන දේට අදාළ libraries අපි අපේ project එකට install කරගන්න ඕනේ. මොකද Ollama කියන දේ අපේ machine එකේ run වෙනවා. හැබැයි අපි මේ machine එකේ run වෙන දේ අපේ project එකත් එක්ක link කරගන්න ඕනේ. නැත්නම් connectivity එකක් හදාගන්න ඕනේ. ඒ නිසා අපිට මෙන්න මේ Ollama කියන දේත් අපේ project එකට install කරගන්න වෙනවා. ඒකත් මම මේ විදිහට copy කරලා terminal එකේ paste කරලා run කරනවා. හරි. දැන් ඔන්න අපි project එක create කරගත්තා. ඔයාලා දැන් පේන විදිහ මෙන්න මේ project එකේ libraries කියන directory එකට ගියාට පස්සේ අපි dpwell කියන දේ තියෙනවා. ඊට පස්සේ තව පහළට ගියොත් llama කියන දේ install වෙලා තියෙන කියන්නේ අපිට අවශ්‍ය සියලුම libraries මේකේ install වෙලා දැන් තියෙනවා. මෙතන llama තියෙනවා. ඊට පස්සේ අපි උඩට ගියොත් dpwell කියන එක තියෙනවා. මේ විදියට. හරි. දැන් ඔන්න අපි project creation එක success. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ project එකේ අලුත් file එකක් හදනවා මම. new file main.py කියන Python file එකක් නිසා මම py කියලා මෙන්න මේ විදිහට file එකක් හදනවා. හරි. මෙන්න මේක තමයි අපි අපේ test case එක ලියන්නේ. test case එකේ steps ගොඩක් තියෙනවා. ඒ steps ටික one by one අපි ලියාගෙන යමු. ඊට පස්සේ අපිට test case එක run කරන්න පුළුවන්.